ඔයත් YouTube කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් YouTube කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ද? මේ දෙගොල්ලොන්ටම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද මං ගෙනාවේ. ඉතින් ඔයාලට ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අද අපි කතා කරන පළවෙනි දේ තමයි මේ කොපිරයිට් කියන්නේ. මේ කොපිරයිට් වදින්න යාළුවනේ ඔයාලා වෙන කෙනෙක්ගේ මියුසික්, වීඩියෝස්, ෆොටෝස් ඔයාලගේ channel එකේ අප්ලෝඩ් කළොත් තමයි යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ දේවල් අප්ලෝඩ් කරන්න පුළුවන්. එයාලා දැන් මියුසික් එකක් ඔයාලා අප්ලෝඩ් කරනවා නම් ඔයාලට එයාලා කියලා තියෙන විදිහට YouTube වීඩියෝ එක හැදුවොත් එහෙම ඔයාලට කොපිරයිට් වදින්නේ නැහැ යාළුවනේ. ඉතින් ඒ වගේම වීඩියෝස් අප්ලෝඩ් කරනවා නම් තප්පර 15කට අඩු වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඒතකොට කොපිරයිට් වදින්න තියෙන සම්භාව්‍යතාවය අඩුයි යාළුවනේ. ඉතින් මේ කොපිරයිට් එකේ දරුණුම දේ තමයි කොපිරයිට් ස්ට්‍රයික් කියන්නේ. මේ ස්ට්‍රයික් එක වැදිලා දවස් 90ක් යනකම් මේකේ තියෙනවා යාළුවනේ. ඉතින් මේ දවස් 90 ඇතුළත ඔයාලට තව ස්ට්‍රයික් දෙකක් වැදුනොත් එහෙම ඔයාලගේ channel එක YouTube එකෙන්ම remove කරලා දානවා යාළුවනේ. ඉතින් යාළුවනේ අද අපි කතා කරමු පළවෙනි දේ තමයි ඔක. අද අපි කතා කරන දෙවෙනි දේ තමයි යාළුවනේ ඔයාලා thumbnail එකේ දාන දේ YouTube වීඩියෝ ඇතුළත් වුනේ නැතොත් එහෙම ඒත් ඔයාලගේ channel එක අනතුරක තියෙන්නේ. ඉතින් යාළුවනේ මං එහෙම කිව්වා ඔයාලා සමහර වෙලාවට thumbnail එකේ views ගන්න කියලා බොරු දේවල් දානවා යාළුවනේ. ඉතින් එහෙම කරන්න එපා කොයි වෙලාවකවත්. ඉතින් එහෙම වුණාම ඔයාලට monetization apply වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම channel එක remove වෙන්නත් පුළුවන් යාළුවනේ. ඉතින් යාළුවනේ අපි කතා කරන්නේ තුන්වෙනි දේ තමයි ඔයාලා AI වීඩියෝ හදන කෙනෙක් නම් ඔයාලා එකම දේ AI වීඩියෝ වලින් හදන්න එපා. ඒ කියන්නේ ඔයාලා හැම වෙලේම එකම තැන දාලා වීඩියෝ හදන්න එපා. ඔයාලා තැන් වල ඔයාලගේ තියෙන අදහස් අරන් එක එක විදිහේ ගොඩක් මහන්සි වෙලා හදන්න පුළුවන් නම් ඒක ගොඩක්ම හොඳයි. ඉතින් යාළුවනේ ඔයාලට එතකොට මොනිටයිසේෂන් ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්නේ ඊළඟ දේ තමයි ඔයාලා e-money වීඩියෝ කරන කෙනෙක් නම් ඔයාලගේ channel එක අනතුරේදී කියන එක. ඉතින් යාළුවනේ ඔයාලා e-money වීඩියෝ කරනවා නම් ඔයාලගේ channel එක අනතුරක තියෙන්නේ. මම එහෙම කිව්වේ යාළුවනේ ඔයාලට දැන් වෙබ්සයිට් වල වීඩියෝ කරනවා ඇති. ඉතින් යාළුවනේ එතකොට මේ වෙබ්සයිට් ස්කෑම් වෙබ්සයිට් වුණොත් එහෙම ඔයාලගේ channel එකත් අනතුරක තියෙන්නේ යාළුවනේ channel එකේ බොරු දැම්මයි කියලා. ඉතින් යාළුවනේ ඔයාලට trust කරන්න පුළුවන් නම් විතරක් ඒ ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් එතකොට ඔයාලට channel එක පරිස්සම් කරගන්න පුළුවන් යාළුවනේ. ඉතින් යාළුවනේ අපි කතා කරන්නේ අන්තිම දේ තමයි ඔයාලට කිසිම වෙලාවක ඝාතනයක් ඒ වගේම ලේ තියෙන සමාජ වෛරයක් ඇති කරන ඒ වගේම අසභ්‍ය දර්ශන YouTube එකට දාන්න බෑ යාළුවනේ. ඉතින් ඒව දැම්මත් ඔයාලගේ channel එක remove කරනවා YouTube එකෙන්ම. ඉතින් යාළුවනේ මම අද කතා කළේ ওই නීති රීති ගැන තමයි. ඔයාලා ඔය සේරටම යටත්ව YouTube වීඩියෝ හදනවා නම් ඉතින් එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම මොනිටයිසේෂන් ඇප්ලයි කරලා ඔයාලගේ channel එක remove නොවි තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා අද වීඩියෝ ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් like බටන් එක ඔබන්න. ඒ වගේ මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න ඕන නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලට ඕනේ තව මේ වගේ වීඩියෝ දෙනවා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් අදට අපි ගියා